ඔන්න guys ඉතින් TikTok යන්නේ බලමු TikTok එකේ වැඩියෙන් බලන ඒවා මගේ මේ app එක තියෙන්නේ ඉතින් බලමු තාත්තගෙන් වීඩියෝ එක කරන්නේ බලමු හැබැයි ඒ මට මොනවද යකෝ මේ බලන්නේ මම නම් පට්ට වාසනාවන්තයි කියලා වාසනාවන්තයි මම බලත් කොඩ් ගහනවා දැන් මෙතන ඉජී හරි ගන්නවා මේක බලපන් ලන්සි බැලුම් පස්සෙන් එන දිගිරි බිල්ලිය අම්මඩෝඩු දිගිරි බිල්ලිය මනියනේ ඉන්නේ ලන්සි උඩ කන පරදන රන්නල් මේදා රන්නල් මේදා තේවල් අඩෝ මිටියල් මේදා වල්ල වලපය ගොඩපය සිල් ගන්න සුදා ඒ වල්ල ගඟේ බෑලා TikTok එක දාපු නංගිලා ආහා දාපු නංගිලා අඩෝ මේ දල්ලත් වල්ල කරන්නේද ඔය අඩෝ පීස් ගොඩට එන්න චූටි නංගිලා නැත්තම් ඔය මාළු ටිකක් ගොඩ බීරනවා අඩෝ වාසි වාසි පාගේ වැඩි ළමයි හදන්නේ අඩෝ අපි ළඟේ වගේ පාසලේ තමයි හොඳම ආවට ගන්නේ අම්මට මොස්සියක් හිස්පැක් බලපන් බලපන් ඉන්නේ නැද්ද අම්මට ඔය තියෙන්නේ मुने या कौन जो करे पगले देखे रो योर डॉन हाइट कम हाइट ज्यादा बुक छोरी कौन कसले कोकिस कसले मारिस जस्तो भइलो भन और गीत गाउँदै दुआ में आओ ये कटा तू कर Kan dia bagi mana ni? Mana kata sih tidak. Itu berapa ya? Mana kata sih? Guys, the Shilpia. Hello, Jan. Kata sih mana kamu නෑ මං ඇවේ ආච්චි කොහෙද යන්නේ කියලා. අනේ පුතේ පෙසරක වැඩිලා මේ ඉස්පිරිතාලේ නතර කෙරුවා. අද තමා ටිකට් කැපුවේ. යන්න එකක් නැතුව පුතේ මේ වටපිට බල බල ඉන්නේ. නගින්න ගෑන්මා. මං ගිහින් දාන්න. Why? ඒක නම් අගේ කළ යුතු වැඩක්. සුබ දැසනක් වේවා මගේ ටික. මුදලාලි මාමේ මම ගෙනිච්ච බඩුවල පණුව ඉන්නවනේ. ඕක මොකද්ද පුතේ? तुम मुला सामने वाला बाबा पगिनवा उनका लस्तान सदत मामा सदत दिन तुम कांदी उरुवाला सुदु नदिका लस्तान दूसरे में बड़ा गाड़ी गलत पड़ा क्या चलने लगे अम्मड़ ये भाई आती है डरने तो बाला විභාගයේදී ලකුණු බිඳුවක් ගන්න සිසුවෙකුගේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු බිඳුවක් ගන්න පුළුවන් නේද? බිඳුවක් දෙනවද? ආයි වලු විභාගයේදී ලකුණු බිඳුවක් ගන්න සිසුවෙකුගේ ප්‍රශ්න පත්‍රයේ කොටස ලකුණු බිඳුවකුත් ගන්න පුළුවන් නේද? බිඳුවක් දෙනවද? මට නම් දීලා නැහැ ජීවිතේකට. මං පොඩි කාලේ එක්සෑම් එක කියන්න දුන්නා මට ලකුණු දුන්නේ නැහැ. මං කියන්නේ බිඳුවක් දුන්නේ නැහැ. වීරපුරන් නප්පුමරුගේ කුමරන සටනේ. ඔහුගේ අවසන් සටනේ ඉතින් හරිනේ. වැරදිද? හරිනේ මචං. දන්නේ මචං. ඒක දන්නේ නැද්ද? දික්කසාද සඳහා ප්‍රධාන හේතුව කුමක්ද? විවාහයනේ. හරිනේ. මේක නම් හරියටම හරිනේ. ඒත් ඒකට බිඳුවයි දුන්නේ. 1948 දී නිදහස් මිනිසුන් අස්සම් කරලාදී කොහෙද? පිටුවේ යට හරියනේ. අස්තරක් දානවනම් දාන්නේ. ඒකත් හරිනේ. ඔබට උදෑසන ආහාරයට ගත නොහැක්කිය මොනවද? දිවාහාරය හා රාත්‍රී ආහාරය හරිනේ. ඒකත් හරිනේ. අසවත් වීම සඳහා ප්‍රධාන පුදුමාඩම්බර කමක්.
ලෙවල් එක කියා ඵලයක්. මම ලෙවල් 60 කෙනෙක්. යාළුවනේ ඉනෝකක්කට රදීක නංගි 35000ක් එව්වනේ. ඒ 35000න් ඉනෝකක්කා ට්‍රිම් එකක් කරන් තිබුණේ. අද තමයි ට්‍රිම් එක දාවේ ටියුබ් එකත් එක්කම. පිස්සු. මට පොඩි කෑවද බං? කෑවේ නෑ. නෑ බං තා චුට්ටේ කන්නද? චුට්ටක් නම් බයිකයක් දරන්නේ කනගම මේ වෙන්න මගේ පාරි පාරි අනුත්තරා මගේ වෙන්නලතා මම අහිංසකයි මගේ පණ TikTok එකේ අදනකොට followers කීයක් ඉන්නවද? TikTok එකේ 4.5 million, Facebook 2.2 million, Instagram 2.3 million. හැබැයි ඔය කියපු TikTok, Instagram, Facebook ඔබට මතන ඒක මේක එලිජිබල් වුණා නම් සල්ලි හොයන්න. මොකද ඒකට මාසෙට $50,000ක් වෙන එක අතිශය සාමාන්‍ය දෙයක්. දැන් ශේෂ්ත්‍රයේ ඔයාට අභියෝගයක් වෙලා ඉන්නේ කවුද? රැප්පලි. Mas tem que ser no sigilo. Pode não ser comigo, mas tem que ser no sigilo. ඒක මගේ ෆෝන් එක නෙමෙයි. එහෙනම් කාගේද? ඇලන්ගේ. ඇලන්ගේ ෆෝන් එක මොකද? උඹ උඹේ පූලේ ඇස්ස ගහගත්තේ? කස් කොල්ලා. ඇලන් කියන මේකේ පාස්වර්ඩ් එක. බොටයි. මගේ අකවුන්ට් එකෙන් කියපන් මේකේ පාස්වර්ඩ් එක. බොටයි. මම කියන්නේ ෆෝන් එක ඕනද එපාද? දැන් කීපාර කිව්වද සර්? ඔයද කිව්වේ? බොටයි කියලානේ කිව්වේ. ගුරුවරුන්ට ඔබද කතා කරන්නේ? ඒක තමයි සර් පාස්වර්ඩ් එක ගහලා බලන්න ඔබටයි කියලා. ඔව්නේ. කාන් කන මෙරිකන හරියට කන සර්ගේ වගේ. මම ඒඩි සල්ලි තියන්න ආදලා ඉන්න. ප්‍රින්සිපල් කෙනෙක් කියනවා. අඩෝ සිරාඩ බේබ් ගවත් කියගමගේ මොකක් හරි රැප් එකක් කියන්න පුළුවන්ද ඔයාලට? අපි එන්න නම් පුළුවන්. ආයෙන රැප් එකක් කියන්න. වා කියන්නේ මොකද්ද කියන්නේ අපි? ලිරික්ස් ගන්න. කැමති එකක් කියන්න කැමති එකක්. මොකද්ද හොඳ? කියන්නේ අපේ ලොකෝට දෙන්න චංග. හරි අවුලක් නැහැ කොල්ලෝනේ. ඔල්ලෝනේ අන්න එහෙම අප් කරලා අම්මානේ අපි කියනවනේ රැප්. මේකනේ. ඒ යෝ මම්මා මියා මොනවද ගන්න රැප් එක? අද මම කොළඹ එදා ඉඳන්ම තිබුණේ දෙප්ප ගෑවිලා පොළව ඇඟිලා තිබ්බ හැමදේම අද දැස්සේ ඔන්නක කරපු ගිතම ගෑවිලා ලියුව මම පොතක මොකද්ද හැදෙන්න ගියා. ඉනෝකක්ක යාළුව ගෑනිමට පෙන්නන්න බෑ ඉනෝක බලපන් හැටි. ඉනෝකක්ක යාළුවනේ අනේ අඩෝ මට ආසේ වගේ කෑමක් ඉන්දියන් ෆුඩ් නේ අඩෝ රායති බා. ඒ ඉන්දියාව බං බලු රටක් නේ මං එහෙම ගත්තු. අඩෝ මටත් අහර මටත් කටක් දෙන්න යි ප්ලීස්. ඒ රායති ගත්තු. බෞද්ධලා වෙන මුසන්නේ ලැබෙන බෝධ තරමින්. බුදු සරණයි මගේ ආගම බෞද්ධ ඒ බෞද්ධ කියලා එකට මුචන
මගේ පොඩි ආසාවක් තිබ්බා අකාමෑන් වගේ වෙන්න. ඒකයි මේ වීඩියෝ කරන්නේ. පාතාලේ රොක්කෙක් නැක් ඉතින් මම YouTube channel එකත් වෙන්න නම් please subscribe කරන්න. හදවතින් ඉල්ලන්නේ අකාමෑන් වගේ නම් channel වගේ නෙමෙයි. වගේ ෆොටෝත් ඇති channel එකේ. මොකද අන්තිමට බලවල හිටියේ මටවත් මතක නැහැ. හිමින් කතා කරන්න ගෙදර ඉන්නේ බ්‍රෝ යා. මම මෙහෙට හැරියා යකෝ. හොලම හැරෙන්නේ. මිනි channel එකේ නම බලන්න. අපි යන් channel එකට. නබුසා තියෙන වීඩියෝ. අපි බලමු ඉතින්. ඉබංගලා නැවත්තේ ගාමන් අයින් කරාද ඉවසීලා මේ අප මට 1-2 පොයින්ට් තියෙනවා views බලමු අනිත් channel එක වෙන්න නම් ඒක නම් මම මේ ළඟදී පටන් ගත්ත එකක්. හැබැයි මේක ඒකට වඩා ඒකේ subscribe තියෙන මේකට වඩා බලමු මේ තියෙන්නේ. මගේ channel එක බොරු නෙමෙයි. මේ මගේ එක මේකත් මගේ එකක්. අත වශයෙන් මගේ මූණ බලන්න නැහැ. මේකට අරගෙන තියෙන වීඩියෝ එකට මේකට like views 5800යි. මේකේ 1k පට ඉතින් ගයිස් අපේ වීඩියෝ එක ඉවරයි. ඉතින් හැමෝටම උත්සාහයි. අපි ට්‍රිප් එකක් යන ඉඩේ දැන් අපි හොඳ මං අනුතරම අඩලා ඉන්නේ. යකෝ අප්‍රේල් 15 දැන් අද කවද්ද? මේ 2025 මම වීඩියෝ කරන්නේ 13 නේ අදනේ. අද 13 මේ අනිද්දා ට්‍රිප් එකක් යන හිටියේ අපේ අම්මලා කැන්සල් කරලා බලපන්. පිස්සු බං අපේ අම්මලටත්. එහෙම කියන්න හොඳ නෑ. මාව වැඩුවේ අපේ අම්මා. මේ අඩෝ ඇයි බං ට්‍රිප් එක එහෙම කැන්සල් කරේ නම් අපේ අයියා නම් මන් තියන්න පුස්සන්න දීපීට. යකෝ නැවතියම් මේ